මේ ජැක් අද පොල්ට යන්නේ නැද්ද? අපේ ගෙදර ඉන්න එළදෙනාව තමයි විකුණන්න යන්න ඕනේ අද. එහෙනම් ඉක්මනට යමු අපි. බට්ටත් එනවා කිව්වා. ඕම්ම ජේකුයි මාටිනෝයි යනකොට අතරමඟදී අමුණා ඔහුට මහලු මිනිහෙක්. සුබ උදෑසනක් ජැක්. කොයිද මේ උදෙන්ම එළදෙනාවත් අරගෙන යන්නේ? මම මේ පොළට යන ගමන් මේ එළදෙනාව විකුණන්න. දරුවා ඔයා ඒකට එච්චර දුර යන්න ඕනේ නෑ. ඔය එළදෙනාව මං ගන්න. ඒ වෙනුවට මම ඔයාට දෙන්නම් මායා බෝංජියට 5. මායා බෝංජියට? මේ ඇත්තටමද? මේ ජැක් මේ පොල්ලේ මොනා උඹව රවට්ටන්න හදන්නේ? වරෙන් යන්න. ටිකක් ඉන්න දරුවා. මේ තියෙන්නේ මම කියපු මායා බෝංජියට 5. ජැක් ටිකක් කලබල වුණා. මේ බෝංජියට ටික පෙනුමෙන් අරිම අමුතුයි. ඒත් විශාලයි. හරි, මම වැඩේට කැමතියි. ආපෝ මේ වගේ මෝඩෙක්. ඕම බෝංජියට ටිකත් අරගෙන ජැකුයි මාටිනෝයි ගෙදර ගියා. අම්මපා උඹට මං වෙඩි දෙයක් ඉල්ලන්නේ නෑ. මං තමුන්ව අදාගත්තු එකට තමුන් මට සලකන්න ඕනේ නේද? කණ්ඩ බොණ්ඩ දුන්න, ඉන්න තැනක් දුන්න. ඒත් මට මොකද්ද මේ ලැබුණේ? නිකම් බෝංජියට මේ ඇට ටික රැට කණ්ඩවත් මදි. මම ගිහිල්ලා කණ්ඩ මොකක් හරි හොයාගෙන එනකන් පාඩුවේ ගෙදර හිටපන්ලා. අඩේ ජැක් 100 ගිහිල්ලා ගොඩක් වෙලා වෙනවනේ බං. තදටම වහිනවත් එක්ක ගින් බලන්න වෙයිද? කවුද මන් දොරට තට්ටු කරන්නේ? 100වත්ද? අඩේ ජැක් කවුද මන් මේ කෑල්ල? මම ගවේෂණවරයෙක්. ගොඩක් අයියෙන් වැස්සෙන නිසා තමයි මම මේට ගොඩ වුණේ. මොකද්ද බං මේ වෙන්නේ? අඩේ ජැක් අපේ ගේ ගැලවිලා ආස උඩටම ගියා බං. ඒ යකා කිව්වා වගේ මේක ඇත්තටම මායා බෝංජියට වෙන්න ඇති. ඔව් අපි දැන් මොනවද කරන්නේ? සීයා ඇවිල්ලා ගේ කොයි කියලා ඇහුවොත් අපි මොනවද කියන්නේද? අත්තිකේ කොහෙන්ද මම මේගා කඩම් පාත්තුනේ මෙතෙන්ට? මේ ජැක් දැන් මොකද්ද බං කරන්නේ අපි? ඊයේ ආපු අපේ සංචාරක කෙල්ලත් මාට්ටු වුණා බං. එයා කොහොම හරි අපි බේර ගන්න ඕනේ. ජැක් දැන් ඔබ බේර ගන්න ඕනේ කිව්වට අපි දැන් මේ බෝංජි ගාවට නගින්න ඕනේද? ඔව් බං අපිට කරන්න දෙයක්වත් නැහැ නේද? අඩේ දැන් මෙච්චර උස බෝංජි වලට අපි නගින්න ඕනේද? මේකේ ඉඳලා වැටුනොත් එහෙම බුදු සරණයි අපිට. The next day. අඩේ මාටියෝ අර දෙන්නේ අපේ ගෙදර. අඩේ අපි වැලදිගේම ඇවිල්ලා දිව්‍ය ලෝකෙටවත් ආවද බං? ඒ සෙට් එක මේ පැත්තට එන්න අනිත් පැත්තට යන්න පාරක් තියෙනවා. අඩේ මේ ලෝකෙමුත් එළුව ඉන්නවනේ බං. එකෙක්ව අල්ලගත්තා නම් මාසෙටම තියාගෙන කන්න පුළුවන්. මොකෙන්ද බං අර එන්නේ? ඔක්කොම දුවපල්ලා. අන්න අර 50 කරගෙන දුවනව. අපි දුවමු. අර යෝධයා මගේ ළඟට නේද එන්නේ. මැරිලා වගේ ඉන්න ඕනේ ටික.
අප්පෝ මේ යකාගේ කටගඳ අත් අවුරුද්දට දත් මැදලා නැහැ වගේ. මේ ඔන්න අරු යනවා. කටියෙම එන්න පිටිපස්සේ මම අරුගේ. තෝ තමයි ඔක්කොටම මුල. මේ පාටුව. මේක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න. අර ඉන්නේ අපි ඔයාගෙන ආපු එක්කන. ජැක් ඔයාලා කොහමද මේ ආවේ? අඩේ අන්න අර යකා අපි දැක්කා ඉක්මනට දුවපල්ලා. ඒමයි ළමයිනේ මේ කතාව අවසන් වුණේ. මේ වගේ ඇඩ්වෙන්චර් අපේ channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. කියලා ඊළඟට පාතින් comment එකක් දාගෙන යන්න. තාත්තා මගේ ජොබ් එක ගන්න ආවද? මං තමයි කියන්නේ අර කැල්ල. උඹ කියපන්කෝ එන. පිටුපතේ තිබ්බ දේවල් මං කිව්වේ. යාළුවනේ අපේ channel එක බලතෙන් බලන කට්ටිය subscribe කරලා අපිට support එකක් දෙන්න. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක set වෙන්න. එහෙනම් අදට අපි ගියා. ඊළඟට මොන වීඩියෝ එකක්ද ඕනේ කියලා පාත comment එකක් දාගෙන යන්න.